අයිබෝවන් ඔබට බොහොම සුබ ආරංචියක් අරගෙන තමයි අපි ආවේ. දැන් ඔබ ඇඹිලිපිටිය නගර සභාවට කරන සියලුම ගෙවී අන්තර්ජාලය හරහා ඉතාමත් පහසුවෙන් වගේම ඉක්මනින් සිදු කරගන්න පුළුවන්. ඔබට දැන් ඉතා පහසුවෙන් විශ්වාසවන්තව පළාත් පාලන ආයතන වලට සිදු කරන සියලුම ගෙවීම් අන්තර්ජාලය හරහා ඔන්ලයින් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය විසින් www.elgservices.lk වෙබ් අඩවිය හඳුන්වා දීලා තියෙනවා. මෙම වෙබ් අඩවිය හරහා අන්තර්ජාලයෙන් ගෙවීම් සිදු කරන ආකාරය ගැන දැන් අපි ඔබට පෙන්වන්න. ඔබ www.elgservices.lk වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වුණාට පසුව මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබට තිරයේ දිස්වෙන්නේ. අපි දැන් මේ වෙබ් අඩවිය රෙජිස්ටර් වෙලා අපට අවශ්‍ය සේවාවන් ලබා ගන්න ආකාරය බලමු. ඇඹිලිපිටිය නගර සභාවේ සේවාව ලබා ගන්න බලාපොරොත්තු වන ඔබ මුලින්ම පළාත විදියට සබරගමුව පළාත තෝරගන්න. දිස්ත්‍රික්කයේ විදියට රත්නපුර දිස්ත්‍රික්කය තෝරගන්න. ඊට පස්සේ පළාත් පාලන ආයතනයේ විදියට ඇඹිලිපිටිය නගර සභාව තෝරගන්න. ඊට පසුව ලියාපදිංචි වන ඔබගේ නම ලබා දෙන්න. ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දෙන්න. ඊළඟට ඔබගේ ස්ථිර ලිපිනය ලබා දෙන්න. ඒ වගේම ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දෙන්න. ඊට පසුව ඔබගේ මෙම ගිණුම නිතරම ඔබ ප්‍රයෝජනයට ගන්න නිසා ඔබට මතක හිටින පාස්වර්ඩ්යක් ලබා දීලා නැවතත් ඒ අයුරින්ම ඒ ලබා දීලා රෙජිස්ටර් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ලොගින් පිටුව හරහා ඔබට පුළුවන් ඔබගේ පළාත, ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, ඒ වගේම ඔබ ලබා දුන්න පාස්වර්ඩ් එක ලබා දීලා මෙම පද්ධතියට ඇතුල් වෙන්න. ඔන්න දැන් ඔබ ඔන්ලයින් ඇතුල් වෙලා තියෙන්නේ ඇඹිලිපිටිය නගර සභාවට. නිතරම අපෙන් ලබාගන්න සේවාව තුනක් තමයි මේ මුලින් දක්වලා තියෙන්නේ. මීට අමතරව ඔබට ලබාගන්න අවශ්‍ය ඕනෑම සේවාවක් මේ හතරවෙනියට දක්වලා තියෙන වෙනත් ගෙවීම් යටතේ ඔබට ලබා ගන්න පුළුවන්. ඔබට වැදගත් වන අපගේ සේවාවන් ඔබට බලා ගන්න අවශ්‍ය නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන අපගේ නිල වෙබ් අඩවියේ ලින්ක් එකට ප්‍රවිෂ්ඨ වෙන්න. අපි මුලින්ම බලමු හතරවෙනියට දාලා තියෙන වෙනත් ගෙවීම් කියන එකට ගිහිල්ලා. ඉතින් දැන් අපි වෙනත් ගෙවීම් යටතේ ඇඹිලිපිටිය නගරේ ටවුම වෙත තියෙන ලොකු ටීවී එකේ ඇඩ් එකක් දාගන්න අවශ්‍ය සේවාව ලබාගන්නේ කොහොමද කියලා බලමු. අපි මෙන්න මෙහෙම වෙනත් ගෙවීම් කියන එක ඇතුළට ගියාම අපිට අවශ්‍ය LED බෝඩ් එකේ දැන්වීමක් දාගන්න නිසා ඒකේ මාසික ගාස්තුව රුපියල් 3000 කියලා දාලා ඊට යටින් තියෙන ගෙවීම් විස්තරය කියන එකේ ඔබ ගුරුවරයෙක්ද එහෙම නැත්නම් ආයතනයක්ද ඔබ කවුද වගේ විස්තර ඇතුළත් කරලා කන්ටිනියු ක්ලික් කරනවා. ඊට පස්සේ ඔබ ඇතුළත් කළ ඔබගේ තත්ත්ව අපිට මෙහෙම පෙන්වනවා. ඒ ටික නිවැරදි නම් pay now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබ කෙලින්ම ඇතුල් වෙන්නේ ලංක බැංකුවේ අපේ අන්තර්ජාල ගෙවීම් පද්ධතියට. එතනදී ඔබට ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඩෙබිට් කාඩ් එකෙන් හරි පේමන්ට් කරන්න පුළුවන්. මුලින්ම කාඩ් හෝල්ඩර්ගේ නම ඇතුළත් කරන්න. ඊළඟට කාඩ් නම්බර් එක ඇතුළත් කරන්න. අනතුරුව ඔබේ කාඩ් පතේ තියෙනවා එම කාඩ් එකේ එක්ස්පයර් ඩේට් එක. ඒක ඇතුළත් කරන්න. ඊට පස්සේ අවසානට තියෙනවා ඔබේ කාඩ් එකේ සිකියුරිටි කෝඩ් එක. ඒක තියෙනවා ඔබේ කාඩ් එක පසුපස. අන්න ඒක ඇතුළත් කරලා pay බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අන්තර්ජාලය හරහා පහසුවෙන්ම ගෙවලා එම සේවාව බොහොම පහසුවෙන් ලබා ගන්න ඔබට පුළුවන්. ඊළඟට අපි යමු කඩකුලිය. ඉතින් ඇඹිලිපිටිය නගර සභාවේ කඩයක් කුලියට අරගෙන නැති නිසා මට ඒ සම්බන්ධ විස්තර කිසිවක් පෙන්වන්න නැහැ. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම්, ඒ කියන්නේ කඩයක් කුලියට ගත්ත කෙනෙක් ඉන්නවනම් කඩේ කුලියට ගත්ත ඔබගේ නම, කඩ අංකය දාලා ගෙවීම් කරන්න පුළුවන්. බොහොම පහසුයි. ඊළඟට වරිපණම් හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. මේ වාර්ෂික වරපණම් බිල ඔබට ලැබිලා තියෙ දැනටමත් මුලින්ම ඔබ ඇඹිලිපිටිය නගර සභාව මෙහෙම තෝරගන්න. ඊළඟට වරපණම් බිලේ තියෙන විදියට කොට්ටාශ අංකය, පාර නම, වරපණම් අංකය, ගෙවන මුදල, ඒ වගේම ගෙවීම් විස්තරය කියන තැනට ඔබට දාන්න පුළුවන්. ඔබට තවදුරටත් මොනාහරි දෙයක් කියන්න තියෙනම් අන්න ඒ වගේ දේවල්. පසු ඔබට බොහොම පහසුවෙන් ගෙවීම් කරන්න පුළුවන්. ඊළඟට මාර්ගගත වෙන් කිරීම. ඔබට නගර සභාවෙන් ඇනෝම් කරලා බුක් කරලා ගන්න ඕනි සේවාවන් තියෙනවා. බැකෝ යන්ත්‍ර සේවාව, ගල බවුසරය ලබා ගැනීම, ක්‍රීඩාංගන වෙන් කරවා ගැනීම වගේ ඒවා. ඉතින් දැන් ඔබට පුළුවන් මේ තියෙන විදියට පළාත, දිස්ත්‍රික්කය, සභාව, සේවාව කියලා මේ දේවල් තෝරලා ඊට අදාළ ගෙවීම් ඔන්ලයින්ම කරලා පහසුවෙන්ම ඒ සේවාව ලබා ගන්න. ඉතින් 2006 අප්‍රේල් 15 වෙනිදා ආරම්භ කරු ඇඹිලිපිටිය නගර සභාව අපේ 19 වෙනි සංවත්සරයේ සමරන්න ඔන්න මෙන්න තියලා ඔබ විසින් ලබා ගන්න අපේ සියලුම සේවාවන් ඔබේ ඇඟිලි තුරටම ගෙන එන්න සමත් වෙලා තියෙනවා.
දැන් ඔබට නගර සභාවෙන් සේවාවන් ලබා ගන්න කාගවත් පස්සේ දුවතු පින්න ඕනේ. කාටවත් විශේෂ වරප්‍රසාද නැති ඉතාමත් විනිවිධ භාවකින් යුතු ක්‍රමවේදයක් ස්ථාපනය කරලා තියෙනවා. මෙම සේවාවට ප්‍රවිෂ්ට වන ඔබ සැමට දෙවිතුරු සුසැති ක්ලීන් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සුදී. යුතුකමයි ඔබ අප දිනනා අපේ ගම හෙටකට යවනා ඇඹිලි පිටිය රන්හිරු නැගෙනා